හිතවතුනි අද මම ඔබව කැඳවාගෙන යන්නේ ලෝක ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයකට. ඒ තමයි දෙවන ලෝක යුද්ධ සමයට. හරියටම කිව්වොත් පාර්ශව දෙකක් අතර යුද්ධයකට එහා ගිය මනුෂ්‍යත්වයට නිගා දුන්නු ජර්මානු නාසි සිර කඳවුරකට. ෆෝර්ට් බ්‍රීන්ඩෝන් කියලා හඳුන්වන මේ කඳවුර තියෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට මදක් එපිටින්. බෙල්ජියමේ ආරක්ෂක කඳවුරක් විදිහට තමයි 20 වන සතවර්ෂයේ මුල් භාගයේ මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. නාසි ආක්‍රමණයෙන් පස්සේ මේ කඳවුර විරුද්ධවාදී සටන්කරුවන්, දේශපාලන සිරකරුවන් සහ යුදෙව්වන්ගේ සිර කඳවුරක් වගේම අතරමැදි කඳවුරක් හැටියට ජර්මනු හමුදාව භාවිතා කළා. ඉතින් අද අපි යනවා මෙන්න මේ ෆෝර්ට් බ්‍රීන්ඩෝන් සිර කඳවුර ඇතුළට. නමසය හයත් 1913ත් අතර කාලයේ තමයි මේ ආරක්ෂක ගොඩනැගිල්ල බෙල්ජියන් හමුදාව වෙනුවෙන් ගොඩනැගෙන්නේ. මීටර් 5ක් විතර ඝනකම් පස් බැම්මක් දියගලක් සහිතව ඉතාම ආරක්ෂාකාරී විදිහට මේ ගොඩනැගිල්ල නිර්මාණය කෙරෙනවා. පළවන ලෝක යුද්ධයේදී දෙවන ලෝක යුද්ධයේදීත් බෙල්ජියම් හමුදාව මේ කඳවුර භාවිතා කරනවා. කොහොම වුණත් දෙවන ලෝක යුද්ධයේදී 1940 මැයි 28 වෙනිදා බෙල්ජියම ජර්මනියට යටත් වෙනවා. ඒ එක්කම මේ කඳවුර ජර්මානු නාසි SS හමුදාව යටතට පත් වෙනවා. ඒ එක්කම ඔවුන් මේක සිර කඳවුරක් බවට පත් කරනවා. රඳවා ගැනීමේ කඳවුරක් හැටියට නම් කළත් මේක ඇත්තටම හිරගයක් වුණා. ඊටාම ක්‍රූර විදිහට සිරකරුවන් වදබන්ධනයට ලක් කරපු ඔවුන් මරා දාපු තැනක් වගේම ඊටාම අවම පහසුකම් තිබ්බ තැනක් හැටියට මේ ෆෝර්ට් බ්‍රීන්ඩෝන් කඳවුර ඒ කාලේ ප්‍රසිද්ධ වුණා. මෙතන හිටපු බොහොමයක් රැඳවියන් නැගෙනහිර යුරෝපයේ නාසි හමුදාව සතු පැවති වෙනත් කන්දරවලට යවලා තියෙනවා. වාර්තාවලට අනුව සිරකරුවන් 3590ක් මේ ෆෝර්ට් බ්‍රීන්ඩෝන් කඳවුරේ ඉඳලා තියෙනවා. ඒකෙන් 303ක් මිය ගිහිල්ලා හෝ මරා දාලා තියෙනවා. තවත් 1741 දෙනෙක් වෙනත් කඳවුරුවලදී මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක කතාව අපිට කියන මේ සිර කඳවුර වර්තමානයේ මිනිසුන්ට නරඹන්න පුළුවන් විදිහේ ස්මාරකයක් බවට බෙල්ජියම් රජය පත් කරලා පවත්වාගෙන යනවා. මිත්‍ර හමුදාව විසින් බෙල්ජියම 1944 සැප්තැම්බර් මාසයේ නිදහස් කරගන්න කලින් ජර්මන් හමුදාව මේ කඳවුර අතහැරලා පලා යනවා. ඊට පස්සේ 1947 ඉඳලා තමයි මේක ජාතික ස්මාරකයක් බවට පත් වෙලා මහජනතාවට විවෘත වෙන්නේ.
මුලින්ම මේ සිරකඳවුරට මිනිස්සු ගෙනල්ලා තියෙන්නේ 1940 සැප්තැම්බර් 20 වෙනිදා. ජර්මානු හමුදාවට විරුද්ධව සටන් කරපු බෙල්ජියමේ සටන්කරුවන්, දේශපාලන සිරකරුවන්, ප්‍රාණාපයටගත් පුද්ගලයන් වගේම යුදෙව්වන් තමයි ඒ අතරින් ප්‍රධානම අය. මෙන්න මේ එලිමහන් ප්‍රදේශයේ තමයි මුලින්ම සිරකරුවන් රඳවලා තිබ්බේ ලියාපදිංචි කටයුතු සිදු කරනකම්. මේ සිරකරුවන් සියලු දෙනාට මේ කඳවුරේදී වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම. ආරක්ෂක පස්බැමි ඉදිකිරීම තමයි ඔවුන්ට තිබ්බ ප්‍රධානතම රාජකාරිය. මේ වසර කීපය තුළදී පස් ඝන මීටර් 250,000ක් විතර මේ සිරකරුවන් ඉවත් කරලා තියෙනවා. ඔවුන්ට තිබ්බේ සාම්ප්‍රදායික උපකරණ කිහිපයක් සහ පස් ගෙන යන අත්කරත්ත පමණයි. මේ විදිහට සතියේ සෑම දිනකම පැය 12ක කාලයක් ඔවුන්ට සේවය කරන්න සිද්ධ වුණා. ඊටාම නරක කාලගුණික තත්ත්වවලදී පවා. හිතවතුනි, මේ සිරකඳවුරේ ජීවිතය ඊටාම රළු සහ අමානුෂික එකක්. සීමිත ඉඩක් තියෙන ශාලාවල සිරකරුවන් විශාල වශයෙන් ගාල් කරලා තිබ්බා. පිදුරු දවපු ගෝනි මෙට්ට සහිත තට්ටු නැදන්වලත් ඉඩ නැති වුණාම කොන්ක්‍රීට් පොළවෙත් තමයි ඔවුන්ට නිදා ගන්න උනේ. සීතල අඳුරු මේ කුටිවල තිබුණේ ඊටාම දුෂ්කර පරිසරයක්. විශේෂයෙන්ම සීත කාලවලදී මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. මීට අමතරව තනි සිර කුටිත් මේ කඳවුරේ තියෙනවා. රැඳවියන් ශාරීරිකවත් මානසිකවත් අසිරිතතාවයට පත් කරන්න තමයි නාසි හමුදාව ඒ කුටි යොදාගත්තේ. නිදන තැන්වලට ආසන්නයේ පිටතින් එක පෙළට මේ ජලකරාම දකින්න පුළුවන්. ඊටාම සීමිත කාලයකදී ශීතල ජලයෙන් මුහුණ අතපය සෝද ගන්න සිරකරුවන්ට සිද්ධ වුණා. මේ ඊටාම අල්ප සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් සිරකරුවන් අතර ඊටා ශීඝ්‍රයෙන් ලෙඩ රෝග පැතිරී ගියා. උකුණන් මකුණන් වැනි සතුන්ගේ පැතිරී යාමත් ඒ එක්කම සිද්ධ වුණා.
මේ සිරකඳවුරේ රැඳවියන්ට ලැබුණ ඉතාම සීමිත ආහාර ප්‍රමාණයක්. බොහෝ වෙලාවට ඒක සුප් සහ පාන් වලට සීමා වුණා. මස් වගේ දේවල් ලැබුණ ඉතාම සීමිතව. ඒ නිසාම බොහෝ රැඳවියන් මන්ද පෝෂණයෙන් පෙළුණා. ලෙඩ රෝග ඉක්මනින් පැතිරෙන්නත් ඒක හේතුවක් වුණා. විශේෂයෙන්ම එක් රැඳවියකට ලැබුණු ආහාර ප්‍රමාණය සීමිතයි. මේ සීමා කිරීම නාසි හමුදාව පාවිච්චි කළේ මර්ධනකාරී ක්‍රියාවක් හැටියට. මොකද මානසිකව හා ශාරීරිකව දුර්වල රැඳවියන් පාලනය කිරීම ඔවුන්ට පහසු වුණා. අපි මේ ඊළඟට බලන වීඩියෝවෙන් මේ ෆෝර්ට් බ්‍රීන්ඩෝන් කඳවුරේ රැඳවියන්ගේ දෛනික ජීවිතය පෙන්눔 කරනවා. Stillstand! Links, op! Im Gleichschritt, Marsch! Arbeiten, ihr Sauhaufen! Ihr stellt nichts vor! Nummer 7! Schneller arbeiten, habe ich gesagt! Weiter! Häftlinge! Regt euch! Herr Oberfeldwebel, ik melde gehoorzaam die Stube 4 met 48 afdelingen.
දැන් අපි මේ ඇතුල් වෙන්නේ මේ කඳවුරේ වදකාගාරයට. රැඳවියන් වද බන්ධනයට ලක් කරේ මෙතන. නාසි හමුදාව විසින් රැඳවියන්ගෙන් තොරතුරු ලබා ගන්න ඉතාම කූර වද බන්ධනයන්ට ඔවුන්ව ලක් කළා. ශාරීරිකවත් මානසිකවත් ඔවුන් මේ කුටිය තුලදී දැඩි පීඩාවන්ට මුහුණ දුන්නා. මේ තියෙන්නේ කඳවුරේ නානකාමර සංකීර්ණය. දිනකට ඉතාම සීමිත කාලයක් තමයි සිරකරුවන්ට ඒ සඳහා ලැබිලා තියෙන්නේ. යුරෝපය වගේ ද්‍රවාසන්න කලාපවල උණුසුම් ජලය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. මොකද ජලය නිතරම හරි සීතලයි. නමුත් මේ සිරකරුවන්ට කොහෙන්ද හොට් වෝටර්? ඉතාම අසීරු දුක්ඛිත ජීවිතයක් තමයි ඔවුන් මෙතන ගත කරලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ වැසිකිලි පද්ධතිය. ඊටාම ප්‍රාථමික විදිහට කිසිම පෞද්ගලිකත්වයක් නැතුව තමයි මේවා හදලා තියෙන්නේ. කඳවුරු ගොඩනැගිල්ලෙන් එළියට ආවට පස්සේ වටේ තියෙන වැඩබිම්, ආරක්ෂිත දියාගල සහ ඊට පිටින් හමුදා කවුළු දකින්න පුළුවන්. මේ තියෙන රැඳවියන් එල්ලලා මරා දාපු තැන එල්ලුම් ගහ. මේ කඳවුරේදී මියගිය 300ක විතර පිරිස අතරින් 185ක් මෙතනදී මරා දැමුණා. අනෙක් පිරිස වද බන්ධනයන් නිසාත් ලෙඩ රෝග නිසාත් කඳවුර ඇතුළේදී මිය ගියා. මේ තියෙන්නේ කඳවුරේ තවත් එලිමහන් කලාපයක්. මෙතන තියෙනවා අශ්වගාලකුත්, ඌරු කොටුවකුත්, කම්මලකුත්. කඳවුරේ එදිනෙදා අවශ්‍යතා සඳහා වැඩ කටයුතු මේවයි සිද්ධ කෙරුණා. ඒවයි වැඩ කළෙත් ඉතින් සිරකරුවම තමයි.
හිතවතුනි අද වෙනකොට මේ කඳවුරේ බොහෝ කුටිවල මේ දෙවන ලෝක යුද්ධයේ සිද්ධ වෙච්ච ජනසංහාරය ගැන තොරතුරු දක්වලා තියෙනවා. මේ ෆෝර්ට් බ්‍රීන්ඩොක් කඳවුර ඒ මිලේච්ඡ ඉතිහාසය සඳහා සාක්ෂි දරනවා. බෙල්ජියමේ නාසි හමුදා කටයුතු ගැන මේ තුලින් වර්තමානයේ ලෝකයට තොරතුරු සපයනවා. ඒ වගේම දහසකුත් වඳබන්ධනයට ලක්වෙච්ච මිනිසුන්ගේ වේදනාව මේ කඳවුරේ බිත්ති අතර අදටත් දෝංකාර දෙනවා. ඔවුන් මේ විදි වේදනාවන් සංවේදීව සිහිපත් කිරීමත් නැවත එවන්නක් ඇති නොවීමටත් කටයුතු කිරීමේ වැදගත්කම මේ ෆෝර්ට් බ්‍රීන්ඩොක් ස්මාරකය මගින් පෙන්눔 කරනවා. ඔවුන්ගේ ආත්මයට සැනසීම උදා වේවා. අලුත් දේ දැනගන්න, අලුත් දේ බලන්න අපි ආයෙත් හමු වෙමු. ගිහිල්ලා එන්නම්.